ඔන්න ඔයාලා මං කිව්ව විදියට මේ වෙනකන් ගොතාගත්තා නේද කලින් වීඩියෝ එකෙන් බලලා. ඔන්න මේ වීඩියෝ එකෙන් සපත්තුවේ ඉතුරු ටික සම්පූර්ණයෙන්ම ගොතන විදිය මං ඔයාට කියලා දෙනවා. ඔන්න මේ පේලිය ගොතාගෙන අවසන් ඇති. අපි බලමු දැන් ඊළඟ පේලිය ගොතන විදිය. මේකෙත් අපි අර පළවෙනියටම දන්වැල් 3ක් ගොතපු තැනින් මෙන්න මේ විදිහට එකතු කර ගන්නවා. ඔන්න බලන්නකො ලස්සන. ඔයාලට මේ පේලියේදීම ඒ ලස්සන ඔයාලට මේකෙන් පේනවා. ඊට පස්සේ අපේ කලින් පේලියේ තිබ්බ ගෙතුම් රටාවම තමයි ගොතන්නේ. හරිද? මේකේ කියන්නේ අපේ front post double crochet එකයි back post double crochet එකයි. ඒ කියන්නේ අපේ පැත්තින් ගෙතුම් රටාව front post double crochet. එතකොට ඒකේ අනිත් පැත්තෙන් ඒ කියන්නේ මේ ගෙතුම පිටිපස්සෙන් ගෙතුම් රටාව back post double crochet එක. ඉතින් මේ විදිහට අපි front එකෙන් දාපු එකේ අතරින්ම front එකෙන් දාගෙන යන්න ඕනේ. back එකෙන් දාපු එක අතරින්ම back එක දාගෙන යන්න ඕනේ. මේ විදිහට. ඒ කියන්නේ මේක වෙනස් කරන්න එපා රටාව. කලින් ඉස්සරහින් දැම්ම double crochet එක ඒ අතරින්ම මේ පේලියේදී double crochet එක ගොතන්න ඕනේ. ඒ විදිහට. ඔයාට මම කියනවට වඩා මම ගොතන එක බලාගෙන පැහැදිලිවම ගොතන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් බලන්න හරිම නීට් ලස්සනයි නේද? ඔන්න මම මේ පේලිය මෙන්න මේ විදිහට ගොතලා අවසන් කරගත්තා. ඊට පස්සේ ආය අලුත් පේලියක් පටන් ගන්නෙත් ඒ විදිහටමයි. back එකෙන් සහ front එකෙන් මෙන්න මේ විදිහට double crochet එක ගානේ මම ගොතනවා. කිසිම වෙනසක් කරන්නේ නෑ වෙන. ඒ පේලියත් ඒ විදිහටම ගොතනවා. ඊට පස්සේ දැන් මේ පේලියෙන් තමයි සපත්තුවේ ඉස්සරහ කොටස උඩ කොටස ගොතා ගන්නෙ. එතකොට සපත්තුවේ පිටිපස්සේ විවරයක් තියෙන්න ඕනි. ඉස්සරහින් වෙහෙලා තියෙන්න ඕනි. මට දැන් ඕනේ වෙනවා ස්ටිච් මාක්ස් දෙකක්. ස්ටිච් මාක්ස් නැත්තම් ඔයාට පුළුවන් 60 කට්ටක් කොණ්ඩේ කටුවක්. එහෙම නැත්තම් වෙනත් පාටක නූල් පාවිච්චි කරන්න පුළුවන් මේකට. ඒක කටුව ගහගද්දි ඔයා දැන් අපි ඉස්සල්ලා අර දෙපැත්තට 6 ගෙතුවේ. අන්න ඒකට චුට්ටක් මෙහායි. ඒ කියන්නේ පිරවිලි ඩබල් ක්‍රෝෂේ දෙකක් විතර මෙහායින්. ඒ කියන්නේ අපේ දන්වැල බැලුවොත් දන්වැලේ 10 වෙනි දන්වැලෙන් විතර මෙන්න මේ විදිහට ස්ටිච් මාක් එක මැනලා ගහ ගන්න පුළුවන්. ඒක ඔයාට මෙන්න මෙහෙම කරන්නත් පුළුවන්. සපත්තුවේ හරි මැදට වඩා චුට්ටක් ඉස්සරහින් මේ කටු දෙක ගහ ගන්න. අපිට සපත්තුවේ ඉස්සරහ වැයෙන කොටස තමයි මේ විදිහට කරගන්න ඕනේ. බාගෙට වඩා චුට්ටක් අඩුවෙන් ගන්න. කටුව ගහන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි ඒකෙදිත් අර රටාවම තමයි ගොතන්නේ. හැබැයි අපේ ඉදිරිපස කොටස ටිකක් අඩු කරගන්න ඕනි නිසා අපි ඒකේ චූටි වෙනසක් කරනවා. ඒ කියන්නේ අපි දැන් ඔන්න මෙහෙම ගොතද්දී මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ එකක් ගොතලා ඒක සම්පූර්ණ කරන්නේ නැතුව අනිත් පැත්තේ ඩබල් ක්‍රෝෂේ එකක් ගොතලා එකපාරම සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ අපේ ෆ්‍රන්ට් පෝස්ට් එකයි බෑක් පෝස්ට් එකයි අපි මෙන්න මේ විදිහට බාගෙට තමයි ගොතන්නේ. ඊට පස්සේ එකපාර ඒක අවසන් කරනවා. මෙන්න මේ විදිහට ඔන්න ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රෝෂේ එක බාගෙට ගෙතුවා. බෑක් පෝස්ට් ඩබල් ක්‍රෝෂේ එක එකම අරක සම්පූර්ණ කරා. ඒ අර අපේ ස්ටිච් මාක් එක ගහගත්ත ඒ කොටස ඇතුලේ ටික විතරයි. ඒ කියන්නේ අපේ ඉස්සරහ ටික විතරයි. ඔන්න හරි මම අපේ ස්ටිච් මාක් එක ගාවට වෙනකම්ම ඒ විදිහට ආවා. ඊට පස්සේ මම කටුව ගලවලා අයින් කරගත්තා. ඔන්න බලන්න ඒක චුට්ටක් අර ඇතුළට රවුම් වෙලා ආවා. ඊට පස්සේ මම ආයෙත් පුරුදු විදිහට බෑක් පෝස්ට්
back post double crochet එකයි front post double crochet එකයි ගොතාගෙන යනවා. අර අපේ කලින් පේලි වල රටාව. මම ගොතනවා වේගවත් නෑ කියනවා වේගවත් නෑ. මොකද මම මේ සපත්තුවේ වීඩියෝ එකක් කලින් මීට අවුරුදු 6කට කලින් දාලා තියෙනවා. ඒකී ගොඩක් අය කිව්වා වේගෙ වැඩි කියලා. එතකොට මම වීඩියෝ කරන්න අලුත් නිසා චුට්ටක් ඉතින් වේගෙ වැඩිද දන්නෙත් නෑ. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් අහන්න. අනිවාර්යෙන් මම ඔයාට ඔයා අහන ප්‍රශ්නට උත්තරේ නම් දෙනවමයි. ඔන්න ඒ පේලිය ওই විදිහට ගොතලා අවසන් කරගත්තා. ඊට පස්සේ මම ආයෙත් මෙන්න මේ විදිහට දන්වැල් තුනක් ගොතලා අලුත් පේලියක් ගොතන්න පටන් ගන්නවා. ඒකත් ඒ රටාවමයි front post double crochet එකයි back post double crochet එකයි. කියන්නේ ඉස්සරහින් එක double crochet එකක් පිරවිලි අතරින් ගොතනවා. ආයෙත් පිටිපස්සෙන් පිරවිලි අතරින් double crochet එකක් ගොතනවා. මේක අපි අර රටාව වෙනස් කරගත්තේ. ඒ කියන්නේ අපි පිරවිලි දෙකක් එකට ගෙතුවේ. අන්න එතනට වෙනකන් අපි මේක මේ විදිහට ගොතාගෙන යනවා. ඔන්න ඔය විදිහට මේක මේ විදිහට ගොතාගෙන ගිහිල්ලා ඊට පස්සේ දැන් ස්ටිච් මාක් එක ළඟට ලං වෙලා තියෙන්නේ ඔන්න. මෙතන ඉඳලා අපි චූට්ටක් මේක වෙනස් කරගන්නවා. දැන් අපි මේ උඩ කොටස සම්පූර්ණ කරගන්න හදන්නේ. ඊට පස්සේ ස්ටිච් මාක් එකට දෙකක් මෙහායින් කියන්නේ මේ අපි පිරවිලි දෙකක් තියෙද්දි මෙන්න මේ විදිහට අපි ඩබල් ක්‍රෝෂේ එක බාගෙට ගොතාගෙන කටුවේ ඉතුරු කරගන්නවා. හැම එකෙම පිරවිල්ල අතරින් අපි මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ එක මෙන්න මේ විදිහට ඔයාලට පැහැදිලි නේද? ඩබල් ක්‍රෝෂේ එක අපි ගොතන කටුවේ අන්තිම ලූප් දෙක රඳව ගන්නවා. අපේ අර ස්ටිච් මාක් එකෙන් අපි අර මෙහා ගෙතුවේ අපි ඩබල් ක්‍රෝෂේ දෙකක් එකට වගේ ගෙතුවේ. අන්න ඒ ටික ඔක්කොම මේ විදිහට ගොතන කටුවට අපි එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි ස්ටිච් මාක් එකෙන් එහාට තව එකක් වැඩියෙන් ඒ විදිහට ගොතන කටුවට මෙන්න මෙහෙම එකතු කර ගන්නවා. ඔන්න හරි අපි ඒ ටික ඔක්කොම ගොතලා මෙන්න මේ විදිහට එකම වතාවකදී මේ ටික එකටම අවසන් කරගන්නවා. ඔන්න බලන්න හරි. ඊට පස්සේ දැන් මම සුපුරුදු විදිහට ආයේ ඩබල් ක්‍රෝෂේ පිරවිලි අතරින් ගොතාගෙන යන්න ඕනි. ඒ කියන්නේ front post double crochet සහ back post double crochet විදිහට මේ විදිහටම දැන් අපි අර පටන් ගන්න කලින් පේලියේ ටිකක් දුර ගොතාගෙන ආවනේ. අන්න ඒ රටාවටම ඒ විදිහටම ඒ පේලිය අවසන් කරගන්න ඕනේ. ඉතින් හරිම ලේසි නේද? දැන් බලන්න මේ පේලිය ගොතලා අවසන් කරලා සපත්තුවේ ලස්සන ඔයා මේ විදිය සපත්තුවක් කලින් ගොතලා නැත්තම් ඔයාට හිතේ ඔයා ගොතලා තියෙන නීට්ම සපත්තුව මේක කියලා. එක එක ಜಾති දාලා මැද්දේ පුරවලා පුම්බලා ලස්සන සපත්තු හදනවට වඩා ගොතලා ඉවර වෙද්දි සපත්තුවේ හැඩේ ලස්සනටම එනවනම් ඔයාලා ආසයි නේද? හරි. දැන් ඔන්න මේ පේලිය ගොතලා ඉවර කරලා ආයෙත් මෙන්න මේ විදිහට front post double crochet එකයි back post double crochet එකයි ගානේ ගොතාගෙන යනවා. ඉතින් මේක තව ටිකක් ඔයාලට උසට ගොතන්න ඕන නම් උසට උනත් ගොතා ගන්න පුළුවන්. නැත්නම් මේ පේලියෙන්ම අවසන් කර ගන්නත් පුළුවන්. මේ සපත්තුව ගොතලා ඉවර වෙලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ කියන්නේ වීඩියෝ එක තවත් වේගෙ වැඩි නම් වේගෙ වැඩි කියලා කියන්න. තේරෙන්නේ නැත්තම් ඒකත් කියන්න අනිවාර්යෙන්. මොනවා හරි අහන්න ඕනි නම් ඒකත් අහන්න අනිවාර්යෙන්. මෙන්න මේ විදියට දැන් මම හිතනවා මේකේ වැඩි එහෙම කියලා දෙන්න දෙයක් නැහැ කියලා. ඒකයි මම මේ ටික විස්තර කරේ නැත්තේ. ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතාගෙන මේ පේලිය අවසන් කරගන්න තමයි තියෙන්නේ. කියන්නේ අපි කලින් ගෙතුව රටාවටමයි බෑක් එකකින් එකයි ෆ්‍රන්ට් එකෙන් එකයි. මේ විදිහට
ගොතා ගන්න. පාටවල් වෙනස් කරගන්නත් පුළුවන් ඔයාට. පාට වෙනස් කරන්න නැතුව ගොතන්නත් පුළුවන් ඔයාට කැමති විදිහකට. ඔයාගේ රටාව ඔයා හදා ගන්න. ඒක තමයි වැදගත්ම දේ. ඔයාට ඕන විදිහට වෙනස් කරලා ගෙතුවොත් තමයි ඔයාට ඔයා නිර්මාණයක් කරා කියලා දැනෙන්නේ. ඔන්න බලන්න සපත්තුවේ ලස්සන. ඉතින් හරිම ලස්සනයි නේද? මං ගෙතුව සපත්තු වලින් මං කැමතිම මේ මෝස්තරේ සපත්තු වලට. තව එක සපත්තු මෝස්තරයක් තියෙනවා. ඒත් ඊටත් වඩා මට ගොතන්න ලේසිම මෙන්න මේ සපත්තු මෝස්තරේක නිසා අනිවාර්යෙන් ගොතන්න හොඳද? නූලත් මම මේ විදිහට කපලා චුට්ටක් ඇතුලෙන් ටිකක් දාගත්තා. ඊට පස්සේ ඔයාට ඕන වෙන පාටක් අරන් මේක වටේ ෆිනිෂින් එකක් යන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට දන් වැලක් ගොතාගත්තා. මේකට දැන් සපත්තුව බබාට දාපුවාම සපත්තුව වැටෙනවනේ. මම මේක ලේස් එකක් වගේ ගැට ගහන්න නෙවෙයි. ඕයි නම් මේක පිටිපස්සට ගැට ගහන්නත් පුළුවන්. ඉස්සරහට ගැට ගහන්නත් පුළුවන්. වැඩිපුර ලේසි පිටිපස්සට ගැට ගහන්න. මොකද ওই චූටි බබාලට ඒ කියන්නේ සාමාන්‍යයෙන් චූටි බබාලට අන්දවද්දි සහ ඒක හසුරවද්දි පහසු ක්‍රමේ තමයි මේක පිටිපස්සට ගැට ගහන්න තියෙන එක. මම ඉතින් ලස්සන නිසා මේක ඉස්සරහට මේ නූල දාලා තියෙනවා. ඔයාට කැමති විදිහකට ඔයාට හදා ගන්න පුළුවන්. මේ වෙනුවට ඔයාට මේ දන්වැල වෙනුවට රිබන් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ ලේස් එකක් වගේ අපි ගොතාගත්ත දන්වැලක් දාගත්තම බලන්න සපත්තුවේ ලස්සන. බලන්න ඒක ඇතුළට දැන් පුළුන්වත් මොනවත් පුරවලා නැහැ. හැබැයි සපත්තුවේ හැඩේ ලස්සනට තියෙනව නේද? ඔයා ගොතලම ඔයාගේ අතට අරගෙනම මේකේ අවසානේ බලන්න හරිම ලස්සනයි. එහෙනම් ඔයා ගොතලා අනිවාර්යෙන් මට ෆොටෝ එකක් දාන්න ඕනේ, කමෙන්ට් එකක් දාන්න ඕනේ. ආයෙත් මේ වගේ ලස්සන සපත්තුවක් සහ ලස්සන ගෙතුම් නිර්මාණයක් ගොතන විදිය වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ආයෙත් හම්බ වෙනකන් ඔයාට සුබ දවසක්.